හල්ලෝ ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතෙනවා. ගොඩක් කාලයකට පස්සේ තමයි ඉතින් channel එකට වීඩියෝ එකක් අරන් එන්නේ. වැඩත් වැඩි වුණා. ඉතින් එහෙම මෙන් channel එක පොඩ්ඩක් පස්සට ගිහලා තිබ්බේ. ඉතින් ආපහු නැවත ඔයාලට මේ ශ්‍රීරංග vlogs channel එක ඉස්සරහටත් දිගටම වීඩියෝ කරගෙන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ආයේ නවත්තන්න නැතුව දිගටම වීඩියෝ කරගෙන යන්න තමයි ඉන්නේ. ඉතින් අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු එක එක කතා කියනවනේ කොරියාවේ මෙහෙම හම්බ කරන්න පුළුවන් මේ විදිහට හම්බ කරන්න පුළුවන් මේ දවස්වල එක එක කතා කියනවා. ඉතින් කොරියන් ඊස්ට්‍රයිල් තව ඉතින් තරඟකාරී තත්ත්වයක් තියෙනවා. එහෙට යනවා මෙහෙට යනවා මේ ඉන්න කට්ටිය එහෙට යනවා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ඇත්තටම මෙහෙ මොකද දැන් වෙලා තියෙන්නේ දැන් මාසෙට කීයක් විතර උපයන්න පුළුවන්ද ඒ වගේ විස්තර ටිකක් තමයි ඔයාලට කියන්න තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය මෙහෙට ස්ටුඩන්ට් එනවා. තව එක්සෑම් ලියලා E9 විෂය එකෙන් එනවා. ඉතින් ස්ටුඩන්ට් එන එකද හොඳ E9 එන එකද හොඳ? දැන් කොහොමද තරගකාරීත්වය වැඩිනේ. ඉතින් අපි ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉන්නේ. මාසෙට කීයක් උපයන්න පුළුවන්ද මෙහෙ ඇවිල්ලා. ඉතින් අපි වැඩි කතාවක් නැතුව එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් මේ ගැන මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ කොරියාවට ආවොත් සවුත් කොරියාවට ඉතින් ආවොත් ලක්ෂ කීයක් උපයන්න පුළුවන්ද මාසෙට අපිට බේසික් සැලරි එකක් තියෙනවා. ඉතින් ඒ ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා. මම හිතන්නේ අවුරුදු දෙකකට විතර කලින්. දැන් ඉතින් අප්ඩේට් වෙලානේ තියෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට බේසික් එක අප්ඩේට් වෙනවා, වැඩි වෙනවා. පැයට ගෙවන ගාන වැඩි වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ගැන පොඩ්ඩක් ඔයාලට කියන්න ඕන කියලා හිතුනේ. දැන් සාමාන්‍යයෙන් මෙහෙට එන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වර්කින් වීසා එකක් එනවා නම් අපි E9 වීසා එකෙන් තමයි එන්නේ ඉස්සරවම. නැත්තම් ස්ටුඩන්ට් එන්න පුළුවන්. ස්ටුඩන්ට් ඇවිල්ලා කැම්පස් යන ගමන් අපිට වැඩ කරලා ඒ විදිහට මාසෙට සැලරි එකක් ගන්න පුළුවන් ඉස්කෝලේටත් ගෙවාගෙන. ඉතින් අපි ඉස්සරවම කතා කරමු E9 වීසා එකෙන් ඇවිල්ලා අපිට සාමාන්‍යයෙන් මාසෙට කොච්චර වැටුපක් අපිට ගන්න පුළුවන්ද වගේ නෙවෙයි. දැන් E9 වීසා එකෙන් එනවා කියන්නේ මාර තරඟකාරීත්වයක් තියෙනවා. කට්ටිය ගොඩක් එක්සෑම් කරනවා. ඉතින් ඒ කට්ටක් කාලේ ඉවරලා තමයි මෙහෙට එන්න ඕන. ඉතින් ඒත් ඇවිල්ලා වෙබ් එකට වැටිලා අපි ඇග්‍රීමන්ට් එකක් එනකම් බලන් ඉඳලා තමයි කාලයක් ගියාට පස්සේ ඇග්‍රීමන්ට් එක ලැබුණාට පස්සේ තමයි අපිට මෙහෙට එන්න වාසනාව තියෙන්නේ. ඉතින් මම අනිත් රටවල් ගැන මේ වෙලාවේ මොකුත් කියන්න යන්නේ නැහැ. ඉතින් ඒ රටවල් අතරත් මේ තරඟකාරීත්වයක් තියෙනවානේ. මේ කොරියාවයි වෙන රටවල් වලට යනවා මෙහෙමයි අර ලක්ෂ 10යි මේ ලක්ෂ 10යි එහෙම කතාවක් කියනවා. ඉතින් මෙහෙ ආවත් එකින් එක්කනාට ඉතින් මම ගන්න වැටුප වෙනස්, තව යාළුවෙක් ගන්න වැටුප වෙනස්, එක එක්කනාට හම්බෙන කම්පැනි අනුව හම්බ කරන්න පුළුවන් ගාන වෙනස් වෙනවා. ඉතින් මෙහෙ ලක්ෂ 10යි රට ඇතුළත ලක්ෂ 10යි කියලා එහෙම කියන්න බෑ කාටවත්. ඉතින් එක එක්කනා ගන්න වැටුපයි එක එකනා කරන වැඩ ඒ කියන්නේ රාජකාරී තියෙනවා. මෙහෙ එක එක වැඩ තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන තියෙනවා, දීවර තියෙනවා, තව කෘෂිකර්මාන්ත තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා වෙන් කරලා තියෙන්නේ කොටස්. තව දෙයක් දැන් නිෂ්පාදන ගත්තොත් එහෙම නිෂ්පාදන වලත් තියෙනවා එක එක කම්පැනි තියෙනවා. ඉතින් වැල්ඩින් තියෙනවා, ග්‍රයින්ඩින් තියෙනවා. ඉතින් ඒ වගේ වෙනස්කම් තියෙනවා කම්පැනි වල. දැන් කොරියාවේ මානමක් ගත්තොත් රුපියල් වලින් මානමක් කියලා කියන්නේ ලංකා මුදලින් රුපියල් 2200ක් 2300ක් අතර තමයි හෙට මෙහෙට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් කොරියාවේ සම්මත පැයක වැටුමක් තියෙනවනේ. ඒ වැටුප ඇවිල්ලා සාමාන්‍ය පැයකට ඔය වගේ ගාණක් තමයි සෙට් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සාමාන්‍ය සේවයකට ලැබෙන පැයක වැටුප තමයි. ඉතින් තවත් කම්පැනි තියෙනවා වැඩිපුර ගෙවනවා. ඉතින් එයාලගේ ඒ කියන්නේ කම්පැනි වැඩ අමාරු වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ දක්ෂතානුවගේ වැටුප වෙනස් වෙනවා. ඒ විදිහට තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන. තමන්ගේ දක්ෂතානුව කම්පැනි වැඩ පෙන්නලා අවුරුද්දක් දෙකක් ගිහිල්ලා වැඩ පෙන්නලා ඉවරලා සජන්නින්ට බොස්ට කතා කරලා ඉවරලා වැටුප පොඩ්ඩක් වැඩි කරගන්න කට්ටිය ඉන්නවා. ඒ අතරතුර ඉතින් එකිනෙක එක්කනාගේ ලැබෙන වැටුප වෙනස් වෙනවා. ඉතින් ඔයාලා හිතන්නකෝ දැන් අපි ඉස්සරම මෙහෙට E9 ඇවිල්ලා අපි පළවෙනියටම බේසික් එක විදිහට අපිට වැටෙන්නේ ඒ කියන්නේ පළවෙනි මාසේ කියන්නේ අපිට එද්දිම බේසික් එක වැටෙන්නේ සාමාන්‍යයෙන් මාන් 215ක් වගේ. දැන් මේ 2026 රේට් එක තියෙන රේට් එකත් කියන්නේ 2026 සම්මත බේසික් එක ඇවිල්ලා මාන් 215ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම වැඩි සංකීර්ණව කතා කරන්නේ සාමාන්‍ය ලංකා මුදලට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පහට කිට්ටුයි මම හිතන්නේ. දැන් තියෙන රේට් එක 4.70ක් 4.80ක් අතර තමයි සාමාන්‍ය වැටුප තියෙන බේසික් එක. එතකොට අපිට ඒ කුට්ටිය පිටින්ම අපි මේ වැඩ කරා කියලා අපිට අතට හම්බෙන්නේ නැහැ. ඒ වගේන් අපේ මේ කැපන ඒවා තියෙනවා. බුක්මින් අර්ථ සාධක. එතකොට අපේ පොහොම රක්ෂණ ඒවට කැපිලා කැටිලා අපේ අතට යම්කිසි මුදලක් හම්බ වෙන සාමාන්‍යයෙන් 380ත් ඒ අතර ප්‍රමාණයක් තමයි අපිට බේසික් එකක් තිබිලා. ඒ කියන්නේ 8.5 කරොත් ප්‍රමාණයි. 8.5 කරත් අපි සමහර කම්පැනි තියෙනවා අපිට පොරොන්දු පඩියක් දෙනවා. ඒ කියන්නේ අපිට මාන් දැන් බේසික් එක ඇවිල්ලා 215යිනේ. එතකොට අපිට මේ වැඩිපුර ගාණක් දීලා අපි 8.5 වැඩ අමාරු වෙන්න පුළුවන්. සමහර විට මේ මාන් 250ක් 300ක් 350ක් දෙන කම්පැනි තියෙනවා.
හරිද? එතකොට අපි 8 5 වැඩ කරනවා. 8 5 කියන්නේ ඊට කලින් ඕෆ් වෙන්නත් පුළුවන්, 6 වෙන්නත් පුළුවන්. ටයිම් එකක් නැහැ. ඉතින් මගේ යාළුවෝ ඉන්නවා එහෙම වැඩ කරන යාළුවෝ. ඉතින් මාන් 300 350 කියන්නේ ලංකාව මුදලින් ගත්තොත් එහෙම සාමාන්‍ය ලක්ෂ 7 ලක්ෂ 8ක් වගේ අරගෙන ෂේප් එකේ ආතල් එකේ ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් මේ හැමෝටම නෙවෙයි කියන්නේ. ඒ වගේ ඉතින් ලක් එකක් තියෙනවා. ඉතින් මේ එක එක කම්පැනි වර්ග තියෙනවා. ඉතින් තමන්ගේ වාසනාව අනුව තමයි මෙහි ඒ විදිහට වැඩ සෙට් වෙන්නේ. ඉතින් ඒක තව කොට්ටාසයක්. ඒ විදිහට ලක්ෂ 7 8ක් අරගෙන පාඩුවේ වැඩ කරන කට්ටිය ඉන්නවා. මේ සෙනසුරාදා වැඩ තියෙන්නත් පුළුවන්, ඉරිදා වැඩ තියෙන්නත් පුළුවන්. ඒ කම්පැනි වෙනස් වෙනවා. තව කම්පැනි තියෙනවා සම්පූර්ණයෙන්ම උදේ 8ට පටන් ගත්තාම 9 10 11 12 වෙනකම් වැඩ කරන කම්පැනි තියෙනවා. ඉතින් 8න් පස්සේ කොහොමත් අපිට OT-නේ හම්බෙන්නේ 100ට 150 200 දෙන කම්පැනි තියෙනවා. ඉතින් ඒ අතරතුර ඒ වගේ පඩිය සාමාන්‍යයෙන් සෙට් වෙන්නේ මම කියන්නේ මේ සංකීර්ණ ඔයාලට කියන්නේ සරලව කියන්නේ යන්නේ. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් මෙච්චර ගාණක් මේම කම්පැනි එක වැඩ කරොත් එහෙම ගන්න පුළුවන් කියලා ඔයාලට අදහස එනවා. මෙහෙම කම්පැනි තියෙනවා 8 උදේ 8 ඉඳලා රෑ 9 10 11 12 වෙනකම් වැඩ කරන කම්පැනි තියෙනවා. ඉතින් එක දිගට ওই විදිහට පැය 14ක් 15ක් 16ක් වැඩ කරනවා කියන්නේ වැඩ කරන මනුස්සයා දන්නවා කොච්චර අමාරුද කියලා. කෙලින්ම ලොස්ට්. ඉතින් සල්ලි හම්බ කරා වගේ නෙවෙයි. අපි ඉතින් ජීවත් වෙලා ඉන්න හැම දෙයකම කලින් ඉතින් එහෙම වැඩ කරන කම්පැනි තියෙනවා. හැබැයි ඉතින් කරන වැඩේ අනුව වෙනස් වෙනවා. සමහර කට්ටිය ඉතින් නෝමල් වැඩ කරන වැඩ බලාගෙන මැෂින් එකක් දාගෙන බලාගෙන ඒ විදිහට වැඩ කරන කම්පැනි තියෙනවා. ඉතින් ওই විදිහට සෙනසුරාදා ඉරිදා අනිවාර්යෙන් සෙනසුරාදා ඉරිදා කොහොමද සාමාන්‍යයෙන් කම්පැනි වල නිමාඩුනේ. ඉතින් අපි සෙනසුරාදා OT පාරක් කරොත් තමයි අපේ පඩියක් හැදෙන්නේ අනිවාර්යෙන්. ඉතින් සාමාන්‍යයෙන් අපි ওই විදිහට සෙනසුරාදාත් වැඩ කරලා උදේ 8 ඉඳලා රෑ 9 10 11 වගේ වෙනකම් වැඩ කරොත් එහෙම සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් 400ත් 450ත් අතර සම්පූර්ණ පඩියක් ගන්න පුළුවන්. මම කියන්නේ මේ සම්පූර්ණ පඩිය කියන්නේ එකෙන් කැපෙනවා. අපේ ඒක හොඳට මතක තියාගන්න. අපේ රක්ෂණ වලට ඒ වගේ කැපිලා අපිට යම්කිසි මුදලක් තමයි අපේ අතර හම්බෙන්නේ. කැපෙනවා කියලා අපේ පඩියෙන් භාගයක්ම කැපිලා යන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් කැපෙනවා. සාමාන්‍යයෙන් මාන් ගොඩක් කට්ටියගේ එක එක ගණන් කැපෙන්නේ. සාමාන්‍යයෙන් මාන් 40ක් 50ක් වගේ. ඒ කියන්නේ ලංකා මුදලින් සාමාන්‍ය ලක්ෂයක් වගේ ප්‍රමාණයක් තමයි කැපෙන්නේ. සමහර කට්ටියක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කැපෙන ටැක්ස් අනුව. ඉතින් එතකොට සාමාන්‍යයෙන් 8 10 වෙනකන් ඒ කියන්නේ උදේ 8 ඉඳලා රෑ 10 විතර වෙනකන් වැඩ කරොත් එහෙම හැමදාම ඒ කියන්නේ සෙනසුරාදා වැඩ කරොත් ඒ සෙනසුරාදා සාමාන්‍යයෙන් සමහර කම්පැනි රෑ 10 වෙනකන් වැඩ කරන්න දෙන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් 8 තමයි 8 9 වගේ තමයි ගොඩාක් කෝටි පාරක් හැම. ඒ කියන්නේ සෙනසුරාදා වැඩ කරොත් කොහොමත් ඕටිනේ අපිට. ඒක නිසා අපිට ලංකා මුදලින් ගත්තොත් එහෙම රෑ 8 9 10 වෙනකන් වැඩ කරොත් එහෙම සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මාන් 400ක් කියලා කියන්නේ කීයක්ද එතකොට? 8ත් 9ත් අතරනේ ওই ගානන්නේ කරකෙන්නේ. දැන් ඉතින් මම මෙහෙම පඩියක් ස්ථිරව කියනවා කියලා ඉතින් අනිත් කට්ටිය මට බනින්න එපා. මොකද මේ ඇත්ත තත්ත්වය තමයි කියන්නේ හැම කම්පැනි එකම මේ විදිහට වැඩ නැහැ. වැඩ නැති කම්පැනි ඕන තරම් තියෙනවා. අපේ කම්පැනි මේ විදිහට මේ දවස්වල වැඩ අඩුයි. එක කම්පැනි එක හැම අවුරුද්දෙම ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකම් එක දිගටම වැඩ තියෙන්නේ නැහැ. ඒ කම්පැනියේ වැඩ තියෙන කාල තියෙනවා, වැඩ නැති කාල තියෙනවා. ඉතින් ඒ විදිහට අපි අල්ලගෙන ඉන්න ඕන කම්පැනියත් එක්කම. කම්පැනියේ වැඩ තියෙද්දි අපිට ගෙවනවා. වැඩ නැති කොටත් අපි ඉතින් අපි කම්පැනියේ වැඩ නැහැ කියලා අපි අනිත් කම්පැනි වලට යන්න හොඳ නැහැ. ඉතින් කම්පැනියේ වැටෙන වෙලාවට අපිත් කම්පැනියත් එක්ක ඉන්න ඕන. එතකොට තමයි ඉතින් අපිට සජන්නින් එක්ක කතා කරලා අපේ පටියක් ගුණත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක කම්පැනියක්. එතකොට තව කම්පැනි තියෙනවා කේසොක් නයිට් තියෙනවා තියෙනවා. ඉතින් කේසොක් නයිට් වැඩ කරන කට්ටිය ඉන්නවා. කේසොක් නයිට් වැඩ තියෙන කම්පැනි ටිකක් අඩුයි. ඉතින් මම කියන්නේ කේසොක් නයිට් තියෙන කම්පැනි තියෙනවා. ඉතින් ඒ වගේ පඩි වැඩි. ඒ වගේ සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් මාන් 500 පැනලා අපිට සෙට් වෙනවා. බොරු කියන්නේ කේසොක් නයිට් එකක් කරොත් එහෙම සාමාන්‍යයෙන් මම කියන්නේ කේසොක් නයිට් කියලා කියන්නේ එක නයිට් ඒ කියන්නේ නයිට් එක විතරයි. හැමදාම නයිට් එක විතරයි අපි ඩේ වැඩ කරන්නේ නැහැ. නයිට් එකේ හැබැයි අපි සෙනසුරාදා වැඩ තියෙන්න ඕන. මේ කියන්නේ පැය 12යි නයිට් ෂිෆ්ට් එක ගැන. උදේ රෑ 8 ඉඳලා උදේ 8 වෙනකන් සෙනසුරාදාත් නයිට් එක තියෙන්න ඕන. රෑ 8 ඉඳලා උදේ 8 වෙනකන්. ඉතින් ඒ විදිහට අපි වැඩ කරොත් සාමාන්‍යයෙන් අපිට මාන් 500 පැනලා පඩියක් සෙට් වෙනවා. ඉතින් එහෙම ගන්න කට්ටිය ඉන්නවා. නෑ කියන්නේ හොයලා බලන්න. මෙහෙන කට්ටියත් මේ වීඩියෝ එක බලනවනේ. ඉතින් හොයලා බලන්න එහෙම ගන්න කට්ටිය ඉන්න හැමෝටම නෑ. ඒ වගේ chance තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ විදිහට ගත්තොත් එහෙම 9 10 අතර ওই විදිහට පඩියක් අරගෙනවා. හැමෝටම නෑ අසීමිත පිරිසයි ඉන්නේ මේ පඩිය ගන්න. ඉතින් හැම එක්කනට මේ වගේ පඩිය සෙට් වෙන්නේ. එහෙම ගන්න කට්ටිය තියෙන මං කියන්නේ ඊනයින් ආවොත් එහෙම මේ විදිහට සෙට් වෙන ඒවා වෙනස් වෙන්නේ. ඔයාලා මෙහි ඇවිල්ලා 100ට ගානන්නේ ආපු කම්පැනියෙම ඉන්නේ. ඇවිල්ලා අපි වැඩ කරලා පඩිය හොඳ නම් ඒ කම්පැනියෙම ඉන්නවා. නැත්නම් අපි වෙන කම්පැනි එකකට යනවා. ඒකයි ඇත්ත කතාව. ඉතින් ඒ විදිහට ඊනයින් ආපුවාම තව විදිහක් තමයි day and night කම්පැනි තියෙනවා. සතියක් day සතියක් night සතියක් day සතියක් night. ඉතින් ඒ වගේ කම්පැනි වැඩ කරද්දි ඒ වගේ කම්පැනි වැඩ කරන කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් ඒත් මාන් 340ක් 320ක් 330ක් 350ක් අතර තමයි කරගෙන. එතකොට සාමාන්‍යයෙන් ගොඩාක් පිරිසක් මෙහි කොරියාවේ ඇවිල්ලා ගන්න වැටුප තමයි 7යි 8යි අතර ප්‍රමාණයක් තමයි දැනට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ
අපේ කැපිලා ගෙඩිලා ඒ වගේ ප්‍රමාණය 7යි 8යි අතර තමයි ගන්න තියෙන්නේ. මොකද දැන් තියෙන මේ ඩොලර් රේට් එකත් එක්ක. ඔයාලට මතකනේ කොරෝනා කාලේ ඩොලර් රේට් එක වැඩිපුරම ගියා. එතකොට අපේ සාමාන්‍යයෙන් ඔය ඩේ ඇන්ඩ් නයිට් කරලා අපි බේසික් එක ගත්තා ලක්ෂ 5 6 පැනලා යන්නේ. එතකොට ඔය 350ක් මාන 350ක් එහෙම කියන ලංකාවට දාද්දි 9යි 10යි. ඉතින් ඒ ඔය කියපු කතාව තමයි ඔය තාම කතාව යන්නේ මෙහෙම මේ ලක්ෂ 10ක් ගන්නවා මේ ඕන කම්පැනි එක දැන් පඩි තියෙනවා. ඉතින් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ලංකාවේ ඉන්න කට්ටියට ඔහොම කිව්වහම මේ කොරියාවේ ඇවිල්ලා වැඩ කරනවා කියලා කියන්නේ පට්ට සල්ලියක් තියනවා කියලා තමයි එහෙම තමයි හිතෙන්නේ. ඉතින් මෙහෙ ඇවිල්ලා වැඩ කරලා බලන්න ඕන. ටික දවසක් වැඩ කරද්දී තමයි තේරෙන්නේ මොකද්ද මෙහෙ වෙන්නේ කියලා. ওই විදියට මෙහෙ වැඩ කරන කට්ටිය එක එක පඩි ගන්න පිරිසක් ඉන්නවා. මෙහෙ ආපුවාම හරියටම කොරියාවට ආවට පස්සේ මේ පඩියක් ගන්න පුළුවන් කියලා අපිට තක්සේරු කරලා කියන්න බෑ. ඇත්තටම කියනවනම් කට්ටියක් මං කියව විදිහට බේසික් සැලරි එක විතරක් ගන්න කට්ටිය ඉන්නවා. එතකොට ඔය විදිහ 8 10 ඒ කියන්නේ 8 10 11 විතර වැඩ කරන කට්ටිය ඉන්නවා. ඩේ ඇන්ඩ් නයිට් කරන කට්ටිය ඉන්නවා. එතකොට කේස් ඔෆ් නයිට් කරන කට්ටිය ඉන්නවා. තව පිරිසක් ඇවිල්ලා වෙලාවක් නැහැ. ඕප් වෙන වෙලාවක් නැහැ. එතකොට 6 7 වෙන්න පුළුවන්. ඒ විදිහට ඇවිල්ලා සාමාන්‍ය මාන 250ක් වගේ අතර ගන්න පිරිසුත් ඉන්නවා. එතකොට ලංකා මුදලේ ලක්ෂ 5මාරක් 6ක් ගන්න කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ අතරතුර කම්පැනි වල වැඩ නැතුව සාමාන්‍යයෙන් කාමරයට වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා මේ අවස්ථාවේ. ඉතින් මගේ යාළුවොත් එහෙම ඉන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. තමන්ගේ වාසනාව අනුව තමයි ඉතින් අපේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දි මෙහෙ ඉන්න කට්ටිය දන්නවා අපිට ලැබෙන පහසුකම් අපිට මොනවද මෙහෙ දීමනා දෙන්නේ. ඒවා ඔක්කොම මෙහෙ ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මම දැන් ඔය ගන්න පඩිය ගැන කිව්වේ සාමාන්‍ය නිෂ්පාදන වල කම්පැනි. ඒ කියන්නේ තව තියෙනවා අපි ලංකාවේ ඉඳලා එද්දි දීවර ඉදිකිරීම් නිෂ්පාදන. මම දැන් කිව්වේ නිෂ්පාදන ගැනනේ. මම ඇවිල්ලා ඉන්නෙත් නිෂ්පාදන. ඉතින් තව කට්ටිය දීවර එන මාන්‍ය ඉදිකිරීම් එනවා. ඉතින් දීවර ඉදිකිරීම් කියන්නේ තවත් අංශ දෙකක්. ඒ වගේ වැඩ සාමාන්‍යයෙන් නිෂ්පාදන වලට වැඩිය අමාරුයි. ඒ කියන්නේ රිස්ක් එක වැඩි. දීවර ගත්තොත් එහෙම ෆාම් වල වැඩ කරන්න තියෙනවා, මුහුදු යන්න තියෙනවා. එතකොට ඉදිකිරීම් ගත්තොත් එහෙම ගොඩනැගිලි වල ඩේන්ජර් ඒවා තියෙනවා. අපි බිල්ඩින් වල උස්ස තැන් වල ගිහිල්ලා වැඩ කරනවා. ඉතින් ජීවිතයත් මරණයත් අතර වැඩ කරන කට්ටියක් ඉන්නවා මේ. ඉදිකිරීම් ගත්තාම ඉදිකිරීම් වල සමහර අයට දවසට හම්බ වෙන ගාණ වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමහර කට්ටිය වැඩ කරන කට්ටිය ඉන්නවා දවසේ පඩියට. ඒ කියන්නේ මාන් 15 20 25 ඔය විදිහට වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් මාර රිස්කේ උඩවල වල නැගගෙන මාර කට්ටක් කනවා. ඉතින් එහෙම වැඩ කරන කට්ට කන කට්ටිය ඉන්නවා. ඉතින් අපිට සෙට් වෙන්නේ නැහැ. ඇත්තටම මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා ඉන්නේ ගේමක් ගහන්න තමයි. ඒ වුණාට අපි ජීවිතේ මේ පරදුවට තියලා ඒ වගේ වැඩක් කරන්න බෑනේ. අමාරුයිනේ. තව දෙයක් තමයි දීවරවල. එතකොට මේ දීවරවල ඇවිල්ලා කට්ටිය මුහුදු යනවා. ඉතින් ඒ වගේ කට්ට කන ඒවා කට්ටිය තියෙනවා. මොකද මුහුදු යන්න කට්ටිය මේ මුහුදු යන කට්ටිය ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටියට හොඳ පඩි හම්බ වෙනවා. සමහර කට්ටියට බේසික් විතරක් හම්බ වෙනවා. තව දෙයක් කියන්න ඕන මුහුදු දැන් ඔය දීවර දාලා ආපුවාම වැඩ තියෙන කාලයක් තියෙනවා, වැඩ නැති කාලයක් තියෙනවා. ඒ අතරතුර අපිට හම්බෙන ගාණ වෙනස් වෙනවා. පඩිය මම සාමාන්‍යයෙන් මං දීවර වැටුප ගැන මං හරියට දන්නේ නැහැ. සමහර කට්ටියට වෙනස් වෙනවා. අපේ බේසික් එක අපිට ලැබෙනවනේ කොහොම. ඉතින් ඒ අතරතුර අපිට දීවර ඔය විදිහට ගත්තොත් එහෙම පඩියක් ගැන හරියටම ස්ථිරව මේ පඩියක් ගන්න කියලා කියන්න බෑ. ඉතින් දැන් ওই විදිහට දීවර ඇවිල්ලා මෙහෙට දීවර වල මාසයක් දෙකක් වැඩ කරලා එක්ක වැඩ අමාරු වෙන්න පුළුවන්, ගන්න පඩියක් නැති වෙන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කරලා අපිට ලියුම් දෙන්නේ නැහැ නේ ගොඩක් කම්පැනිනේ දීවර. ඒ කියන්නේ අසීමේ ලිපිය ඔය ලියුම කියලා කියන්නේ. ඉතින් ඒ ලිපිය දෙන්නෙත් නැහැ. එහෙම නැති වුණාම අපි දීවර වල එන කට්ටිය යාළුවෝ ඉන්නවා. කෙලින්ම මේ කම්පැනියේ දාලා ඉවරලා අනිත් කම්පැනි වලට පනිනවා වීසා එකක් කැන්සල් කරගෙන. ඉතින් එතකොට මෙහි අනිත් කම්පැනිට ඇවිල්ලි වෙලා වීසා එකක් කැන්සල් කරන නිෂ්පාදන කම්පැනි එක වැඩ කරනවා කියන්නේ රිස්කි. ඒ කියන්නේ හදිසියවත් අපි ඉමිග්‍රේෂන් එකට අහු වුණොත් එහෙම මේ කොරියාවෙන්ම ආයේ එන්න බැරි වෙන්නව පිටුහල් කරලා දානවා. එතකොට මේ අපිට ඇවිල්ලා මෙහි අපි හිතන් ආපු ගේමක් අපිට ගහන්න බෑනේ. ඉතින් අපි මෙහි මම කියන්නේ නැති මෙහි වීසා නැති කට්ටිය වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ විදිහට රිස්කි. ඉතින් හැංගිලා තමයි වැඩ කරන්න ඕන. ඉතින් ඒ වගේ කට්ටියක් ඉන්නවා. තව දෙයක් තමයි දැන් මම කිව්වා ඉදිකිරීම් ගැන කියලා. එතකොට අපිට පඩි අංශ තුනක් තියෙනවා. මම කිව්වා නිෂ්පාදන, ඔය ඉදිකිරීම්, දීවර. ඉතින් ඒ අයට හම්බෙන පඩිය වෙනස්. ඉතින් මෙහි හැම කම්පැනියක වගේ තියෙන වාසියක් සමහර කම්පැනි වල දෙන්න නැති වෙන්නත් පුළුවන්. දැන් මෙහි ඇවිල්ලා අලුත් අවුරුදු තියෙනවා. එතකොට මේ රස්නේ කාලයක් එනවා. එතකොට මේ චූසොක් කියලා නිමාඩුවක් එනවා. ඉතින් ඒ නිමාඩු වලට මෙහි අපිට කම්පැනි වලින් නිමාඩු දෙනවා, අපිට බෝනස් දෙනවා. ඉතින් සමහර කම්පැනි තියෙනවා මාසෙන් මාසෙට බෝනස් දෙන කම්පැනි තියෙනවා.
ඒක එතකොට සමහර කම්පැනි තියෙනවා අවුරුද්දක් වැඩ කරලා අවුරුද්ද අන්තිමේටම ඒ කම්පැනියේ ඔය වෙනම බෝනස් එකක් දෙන කම්පැනි තියෙනවා. එතකොට අපිට අවුරුද්දකට සාමාන්‍යයෙන් හම්බෙන නිමාඩු තියෙනවා. ඉතින් ඒ වගේ ඒ නිමාඩු ගත්තේ නැත්නම් අපිට ඒ සල්ලි අපහු ඒ අවුරුද්ද අන්තිමේටම දෙනවා. ඉතින් ওই විදිහේ වාසි ගොඩාක් තියෙනවා මෙහි කොරියාවේ හැංගිච්ච. ඉතින් මේ අපි වැඩ කරලා ගන්න පඩියට අමතරව ඒ වගේ දේවල් අපිට මේ කම්පැනි වලින් අපිට ලැබෙනවා. ලැබෙන්නේ නැතුව නෙවෙයි හැම කම්පැනි එකම නෙවෙයි ඒ වුණාට 100ට ගාණක් තියෙනවා ඒ කම්පැනි හැම කම්පැනි එකම වගේ ලැබෙනවා. ලැබෙන්නේ නැති කම්පැනි නෑ. ඉතින් ඒ වගේ මාස දෙකෙන් දෙකට බෝනස් දෙන කම්පැනි තියෙනවා. ඒ ඇවිල්ලා පඩියට අමතරව සාමාන්‍යයෙන් අපිට මාන් 20ක් දුන්නා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාන් 20ක් කියලා කියන්නේ ලංකා මුදලින් අපිට සාමාන්‍ය 50000ට කිට්ටු වෙන්නේ. ඉතින් ඒ වගේ මුදලක් අපිට බෝනස් එකක් විදිහට දෙනවා. ඉතින් ඔය විදිහට තමයි පඩිය එකතු වෙන්නේ. ඒ ඇවිල්ලා අපිට සාමාන්‍ය බෝනස් එකක් කියලා කියන්නේ අපිට නිකන් දෙන දෙයක් නේ. කම්පැනි සතුටු වෙන්නේ සජා එක්ක ෆිට වෙච්චාම අපිට දෙන දෙයක්. ඉතින් ওই ටික තමයි ඔයාලට මේ බ්ලොග් එකෙන් ගේන්න බලාපොරොත්තු වුණේ. මම හිතනවා ඔයාලට පොඩි හරි දෙයක් දැනුවත් වෙන්න ඇති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට දන්න දෙයක් නම් මම ඒවලට රිප්ලයි එකක් දාන්නම් අනිවාර්යෙන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. channel එක subscribe කරලා නැත්නම් channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉස්සරහට අලුත් අප්ඩේට් වලින් අපි හම්බ වෙනවා. කට්ටියටම ජය වේවා.